දැන් අපි බලමු මේ පෘථිවිය අභ්‍යන්තරයේ සංවහන ධාරාව කොහොමද ඇති වෙන්නේ කියලා. අපි ඒක දැනගන්න කලින් ප්‍රධාන දේවල් දෙකක් දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි පෘථිවියේ මතු පිටේ ඉඳන් අභ්‍යන්තරයට යන්න උෂ්ණත්වය වැඩි වෙනවා. මෙහෙම පෘථිවියේ මතු පිටේ ඉඳන් අභ්‍යන්තරයට යන්න උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි හැම වෙලේම ඝනත්වය අඩු දෙයක් උත්සාහ කරන්නේ ඝනත්වයේ වැඩි දේ මත පාවෙන්න. එතකොට ඝනත්වයේ වැඩි දේ තමයි යට තියෙන්නේ, ඝනත්වය අඩු දේ තමයි උඩ තියෙන්නේ. එතකොට ළමයි මම කිව්වා පෘථිවියේ මතු පිටින් ඉඳන් පහළට යන්න උෂ්ණත්වය කියන අභ්‍යන්තරයට යන්න උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. එහෙම ගිහිල්ලා මේ හරය ආසන්න කලාපයේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 6000ට කිට්ටු උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ළමයි මේ පෘථිවි අභ්‍යන්තරය ඒ වගේම තියෙනවා පාෂාණ තියෙනවා, ඛනිජ තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන උෂ්ණත්වයේ හින්දා මේ පාෂාණ ඛනිජ දිය වෙලා මැග්මා බවට පරිවර්තනය වෙලා තියෙන මේ පෘථිවි අභ්‍යන්තරේ. එතකොට ළමයි වෙන දේ තමයි හැබැයි මෙන්න මේ පෘථිවි අභ්‍යන්තර කලාපයේ එක සමානව දිය වෙච්ච පාෂාණ ඛනිජ නැහැ. ඒකට හේතුව තමයි පෘථිවියේ උෂ්ණත්වයේ වැඩිම කලාපය තමයි මෙන්න මේ හරය ආශ්‍රිත කලාපය. උඩට යන්න උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. අපි හිතමුකෝ මේ හරිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3700ක් විතර වුණා කියලා. එතකොට මේ හරිය 6000. එතකොට මේ හරිය තමයි හොඳටම දිය වෙච්ච පාෂාණ ඛනිජ තියෙන්නේ. ඊට ටිකක් අඩුවෙන් දිය වෙච්ච පාෂාණ ඛනිජ තියෙනවා මෙන්න මේ කලාපේ. එතකොට වෙන දෙයක් තමයි ළමයි හොඳටම දිය වෙච්ච මැග්මා වල ඝනත්වය අඩුයි. හරිද? ඊට පස්සේ සාපේක්ෂ විදියට අඩුවෙන් දිය වෙච්ච මැග්මා වල ඝනත්වය වැඩි. ඒතර මම කිව්වා හැම වෙලේම ඝනත්වය අඩු දෙයක් ඝනත්වයේ වැඩි දෙයක් මත පාවෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ළමයි මේකේ පොළොව අභ්‍යන්තරේ වෙන දේ තමයි ඝනත්වය අඩු මැග්මා තියෙන්නේ හරය ආසන්න කලාපේ. ඊට සාපේක්ෂව ඝනත්වය වැඩි මැග්මා තියෙන්නේ ඊට ඉහළ කලාපේ. එතකොට මෙන්න මේ හරිය තියෙන මැග්මා හැම වෙලෙම උත්සාහ කරනවා ළමයි මෙන්න මේ පොළොව මතු පිට හරියට එන්න. මොකද ඝනත්වය අඩු හින්දා. මෙන්න මෙහෙම ඉහළට එනවා ළමයි. ඉහළට එද්දි වෙන දේ තමයි මෙහෙම ඉහළට එන්න උෂ්ණත්වය අඩු වෙනවනේ. දැන් මේ සෙල්සියස් අංශක 6000 වගේ උෂ්ණත්ව කලාපයකින් නම් ආපු මැග්මා උඩට එනකොට සෙල්සියස් අංශක 3700 2000 2500 වගේ මට්ටමක අඩු මට්ටමකට තමයි එන්නේ. එහෙම එනකොට ළමයි මේ මැග්මා සිසිල් වෙනවා. සිසිල් වුණාට පස්සේ තව දෙයක් වෙනවා. ඒ දේ තමයි ඝනත්වය ආයෙ මේ වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ළමයි ආයෙ මෙන්න මේ මැග්මා වෙන්නේ පහළට යන්න පටන් ගන්නවා. පහළට ගියට පස්සේ ළමයි ආයෙ වෙන දේ තමයි මේ තියෙන අධික උෂ්ණත්වයෙන් හින්දා ආයෙ මේවා හොඳටම ද්‍රව වෙනවා. හොඳටම ද්‍රව වුණාට පස්සේ ආයෙ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණාට පස්සේ ළමයි මේවා ආයෙ ඉහළ යන්න පටන් ගන්නවා. ඉහළට පටන් ගත්තට පස්සේ මේට සාපේක්ෂව උෂ්ණත්වය මේ හරිය අඩු හින්දා ආයෙ මේ ඝනත්වය වැඩි වෙලා ආයෙ මැග්මා පහළට එනවා. පහළට ඇවිල්ලා ආයෙ උෂ්ණත්වය වැඩි හින්දා ආයෙ මේවා හොඳටම ද්‍රව ගතියටපත් වෙලා ඝනත්වය අඩු වෙලා ආයෙ ඉහළ යන්න පටන් ගන්නවා. ආයෙ ඉහළ යනකොට අර සිද්ධාන්තයම වෙනවා. තමයි මේ අවස්ථාවේදී මේ පොළොව අභ්‍යන්තරයේ මෙන්න මේ ක්‍රියාවලිය එක දිගට සිද්ධ වෙනවා. අපි ළමයි මෙන්න මේකට කියනවා සංවහන ධාරා ඇති වෙනවා කියලා. හරිද? පැහැදිලිද? එතකොට මෙන්න මේ සංවහන ධාරා ඇති වෙද්දි ළමයි වෙන දේ තමයි කබොල්ට පහලින් පොඩි කලාපයක් තියෙනවා. අපි ඒකට කියනවා ළමයි මේ අදෝගෝලය කියලා. එතකොට මේ අදෝගෝලය ගොඩාක් ඝනකම් නැහැ. සාමාන්‍ය දොඩොල් වගේ මේ අපි ඒකට කියනවා මේ අර්ධ සුවිකාරීය ගතිය නැත්නම් අපි කියන එක තාන්‍ය ගුණය කියලා කියනවා. තාන්‍ය ගුණය. තාන්‍ය ගුණය කියලාත් අපි ඔකට කියනවා. එතකොට එන්නේ එහෙම ගතියෙන් තියෙන මෙන්න මේ අදෝගෝලයට ඇවිල්ලා මෙන්න මේ සංවහන ධාරා වදිනවා. හරිද? සංවහන ධාරා අදෝගෝලයට වැදුනට පස්සේ ළමයි වෙන දේ තමයි මේ අදෝගෝලයේ චලනයක් නැති වෙනවා. විවිධ චලනයක් නැති වෙනවා. ඇතුණාට පස්සේ වෙන දේ තමයි ළමයි මේ අදෝගෝලයේ මත තමයි තියෙන්නේ පෘථිවියේ කබොල. කියන්නේ භූත ඇටි වලින් හැදලා තියෙන පෘථිවියේ කබොල. එතකොට මේ අදෝගෝලයේ චලනය වුණාට පස්සේ ඒ මත තියෙන භූත ඇටි චලනය වෙන්න පටන් ගන්නවා. එක එක විදිහට චලනය වෙන්න පුළුවන්. භූත ඇටි එකිනෙකින් මෙහෙම ඈත් වෙන්න පුළුවන්. එකිනෙකට ලං වෙන්න පුළුවන්. කියන ඝට්ටණය වෙන්න පුළුවන්. මෙහෙම එකිනෙකින් ලිස්සලා යන්න පුළුවන්. ඒ වගේ එකිනෙක චලන එකිනෙක විරුද්ධ චලන එක එක විවිධ චලන ඇති වෙනවා. හරිද? ඇති වෙලා පෘථිවිය මත විවිධ භූරූප නිර්මාණය වෙන්න පුළුවන්. ඔන්න ඕක ඇති කරන බලවේගයකට තමයි අපි කියන්නේ ළමයි සංවහන ධාරා කියලා. එතකොට අන්තර්ජන්‍ය බලයෙන් නැති වෙන භූරූප ඇති වෙන්නේ මොකෙන්ද? සංවහන ධාරා වලින්. දැන් පැහැදිලිද? අපැහැදිලිද නැත්නම් chat එකට දාන්න.